1865දී ඇමරිකාවේ සිවිල් යුද්ධය අවසන් වෙනවා. අවුරුදු 4ක මාරාන්තික යුද්ධයෙන් ලක්ෂ 7කට අධික පිරිසක් මිය යනවා. මේකෙන් පස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනය අනුමත වෙනවා. මේ සංශෝධනයෙන් පස්සේ ඇමරිකාවේ වහල්භාවය සම්පූර්ණයෙන්ම අහෝසි වෙනවා. අන්න ඒ හින්දා වහල් හිමියන් එයාලගේ ශ්‍රම බලකාය නැති වෙච්ච එකට දුක් වෙන්න ගත්තා. එයාලගේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙන්න ගත්තා. මේ හැමෝම බය වුණා අප්‍රිකානු ඇමරිකානුවන් එහෙම නැත්නම් කළු ජාතීන් එයාලගේ පුරවැසිභාවය සහ අයිතිවාසිකම් ඉල්ලයි කියලා. මේ සිද්ධිත් එක්කම 1865 දීම ස්කොට්ලන්ත සම්භාව්‍යයක් තියෙන පිරිසක් එකතු වෙලා රහස් සාකච්ඡාවක් පවත්වනවා. එතනින් පස්සේ ඇමරිකාවේ FBI එකටත් වඩා පරණ රහස් සංවිධානයක් ඇමරිකාවේදී නිර්මාණය වෙනවා. එදදා 1865දී ස්කොට්ලන්ත සම්භාවයක් තියෙන මිනිසුන් කිහිප දෙනෙක් ටෙනෙසි ප්‍රාන්තයේ පලස්කි නගරයේදී එකතු වෙලා රහස් සමාජයක් සංවිධානයක් හදන්න තීරණය කරනවා. මෙයාලා මුලින්ම මේක හදන්නේ තමන්ගේ ප්‍රශ්න කතා කරන්න සහ විනෝද වෙන්න. ඒක සහෝදර මත්පැන් සමාජයක් වගේ. මෙයාලා මේකට හරි අමුතු නමක් දානවා. ක්ලූ ක්ලක්ස් ක්ලෑන් එහෙමත් නැත්නම් KKK. මිනිසු කියනවා මේ ක්ලක්ස් කියන නම දාලා තියෙන්නේ ෂොට්ගන් තුවක්කුවේ සද්දේ නිසා කියලා. ග්‍රීක භාෂාවෙන් කූක්ලොස් කියලා කියන්නේ සර්කල් රවුම කියන එකට. මේ අය ලතින් සහ ග්‍රීක භාෂාවන් ඉගෙන ගත්ත අය. මේ අය ග්‍රීක මිත්‍යා කතා ග්‍රීක නම් වලින් දේවල් කරගෙන ගියා. ස්කොට්ලන්තයේ පොදු නමක් වන ක්ලෑන් යන වචනයත් සංවිධානයේ නමට එකතු කරගත්තා. හැම නමක්ම K අකුරෙන් පටන් ගන්න විදියට නම හැදුවා. KKK සංවිධානය පලස්කි නගරයේදී එයාලගේ පළවෙනි ප්‍රසිද්ධියේ පෙනී සිටීම සිද්ධ කළා. හැබැයි ඉතා ඉක්මනින් මේ අය හිටපු වහලුන්ට හිරිහැර කරන්න බය ගන්නවන්න පටන් ගත්තා. මේක හැමදාම නොනවත්වාම කරන්න KKK සමාජිකයින් තීරණය කළා. මුල් කාලේ එයාලා එක එක විදි ඇඳුම් ඇඳගෙන තමයි පාරට ආවේ. නිදහස් වෙච්ච වහලුන්ට හිරිහැර කරන්න බය කරන්න එයාලා එක එක සද්ද පාවිච්චි කරලා තිනවා. හූ සද්ද සහ සත්තුන්ගේ සද්ද. කණ්ඩායමේ එකිනෙකා අතර සංවාද ප්‍රසිද්ධිය තියාගන්න ජර්මන් භාෂාවේ උච්චාරණයන් පාවිච්චි කරලා තිනවා. එක්කෙනෙක් උස් හඬින් කතා කරනකොට අනිත් කෙනා ඉතා පහත් හඬින් තමයි කතා කරලා තියෙන්නේ. වෙස්මුණු දාගෙන වහලුන් බය කරපු KKK සංවිධානයට අප්‍රිකානු ඇමරිකානුවන් බය වෙන්න ගත්තා. වෙස්මුණු දාගෙන ඉන්නේ යුද්ධෙන් මිය ගිය කන්ෆෙඩරේට් සොල්දාදුවන්ගේ අවතාර කියලා එයාලා විශ්වාස කරන්න ගත්තා. සුදු රෝස නයිට්වරු, සුදු සංගමය, රතු කමිස වගේ නම් වලින් දකුණේ මිනිස්සු KKK සංවිධානය හැඳින්නුවා. කළු ජාතීන්ට මැතිවරණ වලට සහභාගී වෙන්න ඉඩ දුන්නේ නැහැ. දකුණ සුදු ජාතීන් යටතේ තියෙන්න ඕනි කියලා එයාලා තීරණය කරනවා. KKK එක කුඩා පැරාමිලිටරි සංවිධානයක සමූහයක් විදිහට ප්‍රචලිත වෙලා තිනවා. කළු ජාතීන් කරන්න ඕනේ මොනවාද? එයාලා කරන්න ඕනේ නැත්තේ මොනවාද කියලා තීරණය කරේ මේ KKK සංවිධානය. කළු ජාතික වහලුන්ව බය කරගෙන ඉන්න විතරක් නෙමෙයි එයාලට වද හිංසා කරන්නත් පටන් ගත්තා. වහල්භාවයේ සංකේතයක් තමයි කසපහර. KKK සමාජිකින් අප්‍රිකානු ඇමරිකානු කළු ජාතීන්ට කසපහරවල් ගහන්න ගත්තා. ඉතා අමානුෂික ලෙස වද හිංසා දෙන්න පටන් ගත්තා. කසපහරින් මිය ගිය අයත් ඉන්නවා. මේ කාලේ කසපහරින් වෙන තුවාලවලට බොන්න දෙන්න බෙහෙත් තිබිලා නැහැ. ආසාදනයක් ඇති වුණොත් අනිවාර්යයෙන්ම මිය යනවා. KKK සංවිධානයෙන් වහලුන යටත් කරගෙන ඉන්න තීරණය කරනවා. එයාලා රැකියාව ලබා දීලා නැහැ. අධ්‍යාපනය ලබා දීලා නැහැ. සෞඛ්‍ය සේවා ලබා දීලා නැහැ. කුඩා සංවිධානයක් ඇමරිකාවේ දකුණේ කළු ජාතිකින්ව සම්පූර්ණයෙන්ම පාලනය කරගෙන හිටියා. දකුණු පළාත් KKK සංවිධානයට සමාජිකින් බඳවා ගන්න වැඩපිළිවෙල පටන් ගන්නවත් එක්කම එයාලට නායකයෙක් ඕන වෙනවා. KKK සංවිධානය පටන් ගන්නේ ජෝන් B කෙනඩි, ෆ්‍රැන්ක් O මැක්කෝඩ්, ජේම්ස් R ක්‍රෝව්, රිචඩ් R රීඩ්, ජෝන් C ලෙස්ටර් සහ J කැල්වින් ජෝන්ස් කියන අය. නායකයෙක් අවශ්‍ය වුණාම හමුදා නිලධාරියෙක් වන දකුණේ මිනිසුන්ට වීරයෙක් වෙච්ච ජෙනරල් බෙඩ්ෆෝඩ් නේතන් ෆොරස්ට් පත් කරගන්න සංවිධානය තීරණය කරනවා. එයාලම තීරණය අරගෙන එයාලම ඡන්දය දීලා එයාලම නායකයෙක්ව තෝරගෙන එයාලම නායකයව පත් කරගන්නවා. මේ වෙනකොට නේතන් ෆොරස්ට් එයාව KKK සංවිධානයට බඳවගෙන කියලාවත් දන්නේ නැහැ. ඒත් නේතන් ෆොරස්ට් නායකත්වයට කැමති වෙලා තියෙනවා. ප්‍රචණ්ඩකාරී සංවිධානයකට කණ්ඩායමකට හොඳ නායකයෙක් තමයි නේතන් ෆොරස්ට්. යුද්ධයේ අතරතුර අපරාධ ගණනාවක්ම කරලා තියෙනවා. සිවිල් යුද්ධයේ අතරතුරේදී කළු ජාතීන් 400කට වැඩි පිරිසක් සමූල ඝාතනය කරන මූලිකත්වය අරගෙන තියෙන්නේ නේතන් ෆොරස්ට්. ෆොරස්ට්ගේ හමුදාට යටත් වෙච්ච අයට පවා මිය යන්න සිද්ධ වෙලා තියෙනවා.
ෆොරස්ට් එයාගේ හමුදාවට ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන්න දිරිමත් කරපු කෙනෙක්. ෆොරස්ට් නායකයෙක් විදියට ඉන්නකම් ක්ලෑන් එකේ අය සංවිධානයේ අය වහලුන්ට දැඩි දඬුවම් දෙන්න ගත්තා. 1868 දී ප්‍රචණ්ඩත්වයේ උපරිම තැනට එනවා. ජනාධිපතිවරණය ලං වෙනකොටම දුසින් ගණන් පල්ලි සහ ඡන්ද මධ්‍යස්ථාන ගිනි තියන්න ගත්තා. එක මාසෙට මිනිමැරුම් 1000කට වඩා KKK සංවිධානයෙන් සිද්ධ කරලා තියෙනවා. හිටපු වහලුන්ට කිසිම වෙලාවක තමන්ගේ අයිතිවාසිකම් ක්‍රියාත්මක කරන්න හඬක් නගන්න ඉඩ තිබ්බෙම නැහැ. මොකද එහෙම කරොත් සුදු ජාතීන්ගේ ආධිපත්‍යය නැති වෙලා යන නිසා. මේ හැම දෙයකින්ම එයාලා බලාපොරොත්තු වුණේ කළු ජාතීන්, අප්‍රිකානු, ඇමරිකානු ජාතීන්ව අක්‍රීය කරන්න. එක්තරා පැත්තකින් මේක දේශපාලනීකරණය කිරීමක්. ඡන්දය දුන් අප්‍රිකානු ඇමරිකානුවන්ව ඉලක්ක කරගත්තා. රැකියාවක් කරන ඔෆිස් එකක තනතුරක් දරන කළු ජාතීන්ව ඝාතනය කළා. එයාලා නායකින් වගේ හිටියොත් කළු ජාතීන්ගේ නැගී සිටීමක් වෙන්න පුළුවන් කියලා KKK සංවිධානය විශ්වාස කරා. මේකම මේ සංවිධාන විසිරුවා හරින කොංග්‍රසය විසින් නීතිමාලාවක් සම්මත කරනවා. යුද්ධ නීතිය ප්‍රකාශයට පත් කරනවා. කොංග්‍රසය හදන්නේ දකුණේ කළු ජාතීන්ගේ ඡන්දය ආරක්ෂා කරගන්න. යුද නීතියත් එක්කම හෙමින් KKK සංවිධානයේ සමාජිකින්ව දඩයම් කරන්න පටන් ගන්නවා. විශාල වශයෙන් මර්ධනයකුත් සිද්ධ වෙනවා. 1872 දී ක්ලූ ක්ලාස් ක්ලෑන් එක සම්පූර්ණයෙන්ම විනාශ කළා කියලා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනවා. එතනින් පස්සේ දකුණේ කාර්යාලවල දේශපාලන තනතුරුවල හිටියේ සුදු ජාතීන්. එයාලට තවදුරටත් සංවිධානයක් අවශ්‍ය වුණේ නැහැ. ඒත් කළු ජාතීන් සහ සුදු ජාතීන් එදිනෙදා ජීවිතයට මිශ්‍ර වුණේ නැහැ. එකතු වෙලා වැඩ කළේ නැහැ. ඉස්කෝල, කාර්යාල පහසුකම්, ප්‍රවාහනය, කඩසාප්පු, රෝහල් මේ හැම තැනම මේ තත්ත්වයට බලපෑවා. ඒත් අප්‍රිකානු, ඇමරිකානු ජාතීන්ගේ ඝාතන නැවතුනේ නැහැ. ෆෙඩරල් රජය මේව ගැන බැලුවේ නැහැ. ඝාතනවල ෆොටෝස් පෝස්ට් කාඩ් විදියට පාවිච්චි කරා. ඝාතනයට ලක්වෙච්ච කළු ජාතීන් එක්ක මිනිස්සු ෆොටෝස් ගත්තා. මේ ක්‍රියාවන් වලට කවුරුවත් විරුද්ධ වුණේ නැහැ. දැන් මේවා කරන්නේ KKK සංවිධානය නෙමෙයි. දැන් මේවා කරන්නේ දකුණේ ඉහළ පැලැන්තිය තනතුරු දරන සුදු නිලධාරීන්. එයාලා කළු ජාතීන්ව දෙවන පන්තියේ මිනිසු කියලා හැම වෙලාවෙම පහත් කළා. ප්‍රසිද්ධියේ එල්ලා මැරීම දිනපතා සිද්ධ වෙන්න ගත්තා. සාමාන්‍ය මිනිසුන්ටත් වෙඩි තියන්න අවස්ථාව හම්බ වුණා. පණ පිටින් පුලුස්සලා දැම්මා. ඒ දවස්වල එයාලා කියලා තිනෝ 20 වන සියවස වෙනකොට වහලුන්ගේ සිරුරු කාර්වල ගැට ගහලා ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරනවා කියලා. ඊට අමානුෂික විදිහේ දඬුවම් කරන්න ගත්තා. පිරිමින්ගේ ශිෂ්ණය කපා ඔවුන්ගේ මුඛය අලවලා තිබ්බා. 20 වන සියවස ආරම්භ වෙනවත් එක්කම ලෝකය ගොඩාක් වෙනස් වෙන්න ගත්තා. විශාල නගර නිර්මාණය වෙන්න ගත්තා. ඇමරිකාව සංක්‍රමණික රටක් බවට පත් වුණා. මිලියන සංඛ්‍යාත යුරෝපීන්, දකුණේ කතෝලිකයින් නැගෙනහිර යුදෙව්වන් එන්න ගත්තා. බලාගාර ඉදි වෙන්න ගත්තා. 1905 දී තෝමස් ඩික්සන් ජූනියර් විසින් ද ක්ලාන්ස්මන් කියලා නවකතාවක් එළි දක්වනවා. සිවිල් යුද්ධය සිද්ධ වෙලා අවුරුදු 50කට පස්සේ ආයමත් අඳුරු මතකයන් මිනිසුන්ගේ ඔළුවට එන්න ගත්තා. මේ පොත පාදක කරගෙන 1915 දී The Birth of a Nation කියලා නිශ්ශබ්ද චිත්‍රපටයක් නිර්මාණය වෙලා විකාශනය වෙලා තියෙනවා. මේ චිත්‍රපටයේ සිවිල් යුද්ධය ගැන, කළු ජාතීන් ගැන, සුදු ජාතීන්ගේ තත්ත්වය, ක්ලූ ක්ලොක්ස්ලා එහෙමත් නැත්නම් ක්ලාන්ස්මන්ලා කියන්නේ අපරාධකරුවන් නෙමෙයි. එයාලා යුද්ධය ඉටු කරපු අය කියලා පෙන්නලා තියෙනවා. ඒ වගේම කළු ජාතීන් සුදු ජාතික කාන්තාවන්ව පැහැරගෙන ගිහිල්ලා දූෂණය කරලා ඝාතනය කරන දර්ශන පවා මේ චිත්‍රපටයේ තිබිලා තියෙනවා. මේ චිත්‍රපටි අවසානයේ තියෙන්නේ හැම කළු ජාතිකයෙක්ම ම්ලේච්ඡත්වයේ රට පුරා පතුරවන බව සහ ක්ලූකොස් සංවිධානයේ සුදු කාන්තාවන්ව ආරක්ෂා කරනවා කියලා. මේ චිත්‍රපටියෙන් KKK සංවිධානය ගැන පැහැදීමක් වගේම කුතුහලයක් මිනිසුන්ට ඇති කළා. මේ චිත්‍රපටිය බැලුවෙන් පස්සේ එක පුද්ගලයෙක් මේකෙන් ප්‍රයෝජනය ගත්තා. ඒ තමයි විලියම් ජෝසප් සිමන්ස්. විලියම් කියන්නේ ඇමරිකානු දේශකයෙක්. මෙයා ඉස්පාඤ්ඤ ඇමරිකානු යුද්ධයේ සේවය කරපු කෙනෙක්. ඒ වගේම මෙතෝඩිස් එපිස්කෝපල් චර්ච් එකේ ගුරුවරයෙක්. ඒ 1912 දී අකාර්යක්ෂමතාවයේ හේතුවෙන් විලියම්ව අයින් කරලා තියෙනවා. 1915 නොවැම්බර් වල විලියම්ස් ඇට්ලන්ටා වල කන්දක් උඩදී KKK සංවිධානය දෙවනි පාරට ආරම්භ කරනවා. ප්‍රධාන වශයෙන්ම විලියම්ස් බැලුවේ මේකෙන් කීයක් හරි හොයාගන්න. විලියම්ස් වෙස් මූණක් දාගෙන මූණ වහගෙන KKK චාරිත්‍ර අලුත් කරා වගේම අලුත් රහස් සංකේත නිර්මාණය කරා. විලියම්ස් KKK දෙවන ආරම්භයට නොපෙනෙන අධිරාජ්‍ය කියලා නමකුත් දැම්මා. KKK සංවිධානයේ පළවෙනි කණ්ඩායමේ සමාජිකින් ගණන නිල වශයෙන් හොයාගෙන නැහැ. විලියම්ස්ගේ දෙවන KKK සංවිධානයේ සමාජිකින් ගණන මිලියන 3ත් මිලියන 6ත් අතර කියලා දත්ත හා වාර්තාවල සඳහන් වෙනවා. විනාඩි 180ක චිත්‍රපටියක් KKK සංවිධානයේ ආයමත් කරලියට ගේන්න උදව් වෙනවා. විලියම් සුදු අශ්වයෙකු පිට නැගලා ඉන්න ෆොටෝ එකක් එක්ක පත්තරවල හෙඩ්ලයින් එක උනේ KKK යලි උපදී කියලා. මේක රට පුරාම ඉතා ඉක්මනින් පැතිරෙන්න ගත්තා. මේකෙන් KKK සංවිධානයේ සමාජිකින් ගණන තවත් වැඩි වුණා.
KKK සංවිධානය නගරෙන් නගරයට ගිහින් The Birth of a Nation චිත්‍රපටිය පෙන්නලා තිනවා. මේක දැන් KKK සංවිධානයේ නිල කතාව වගේ. 1920 දිත් මෙහෙම පෙන්නනකොට ගොඩාක් මිනිස්සු ඒ වෙනකොටත් ඒ චිත්‍රපටිය බලලා තිබුණේ නැහැ. මේකේ වාසිය මේ සංවිධානය සතු වුණා. චිත්‍රපටයෙන් විලියම්ස් හොඳට සල්ලි හම්බ කරගත්තා. මේ චිත්‍රපටයෙන් දකුණේ තිබ්බ කළු ජාතීන්ගේ ප්‍රචණ්ඩත්වය ගැන රටවටේම මිනිස්සු ආයෙමත් කතා කරන්න ගත්තා. ඒත් ඇත්තටම ප්‍රචණ්ඩත්වයේ තිබුණේ KKK සංවිධානයේ. කළු ජාතීන් කියන්නේ නිකන් වහල් මිනිස්සු විතරයි. මේ ප්‍රචාරණයට එරෙහිව විරුද්ධව කළු ජාතීන් අප්‍රිකානු ඇමරිකානු ජාතීන් සංවිධානය වෙන්න ගත්තා. මේක තහනම් කරන්න උත්සාහ කරනවා. ඒත් බලේ ඉන්න අය මේක ගණන් ගන්නේ නැහැ. එවකට ජනාධිපති වෙලා හිටිය වුඩ්රෝ විල්සන්ට ප්‍රදර්ශනය කරපු පළවෙනි චිත්‍රපටයත් Birth of a Nation චිත්‍රපටිය. එයා ඒකෙන් ඉතිහාසයේ ලියවෙන්නම ඕන අවශ්‍යම චිත්‍රපටයක් කියලා මේ චිත්‍රපටිය නම් කරනවා. වුඩ්රෝ විල්සන් කියන්නේ ජාතිවාදී බෙදුම්වාදී කියලා මිනිස්සු කියන්න ගත්තා. විල්සන් දකුණේ උපත ලැබූ කෙනෙක්. එයාට එහෙ ඡන්ද ගොඩාක් වටිනවා. මේක පිටින්ම ලොකු මුදලක් හොයන ආදායමක් ගේන්න රටේ ජනාධිපතිවරයාත් ක්‍රමයක් හදනවා. එයා මාකටිං එක්ස්පර්ට්ලා දෙන්නෙක්ව ගන්නවා. එලිසබෙත් ටයිලර් සහ එඩ්වර්ඩ් ක්ලාක්. මේ තුන්දෙනා එකතු වෙලා KKK සංවිධානයට සමාජිකින් බඳවලා දුන්නා. එක සමාජිකයෙක්ගෙන් සමාජික මුදලක් පවා ගත්තා. මේක පිරමීඩ ක්‍රමයට තමයි ක්‍රියාත්මක වුණේ. රටේ ජනාධිපතිවරයා මේක සම්බන්ධ වෙලා කරන නිසා කවුරුවත් මේ ගැන ප්‍රශ්න කරේ නැහැ. සමාජිකයින්ගෙන් හම්බ වෙන මුදල් සංවිධානයේ රහස් උත්සව වලට පාවිච්චි කරා. හැමෝම එක සංචාරය කරන්න යෙදෙව්වා. ඒ වගේම සංවිධානයේ ඇඳුම කවදාකවත් සමාජිකයින්ට මහන්න දුන්නේ නැහැ. අඩුම ගානේ සල්ලි දීලා ගන්න ඉඩ දුන්නෙත් නැහැ. ඒක හැමදාම කුලියට දුන්නා. හැමදේම සල්ලි වුණා. මාස දෙකෙන් ලක්ෂ 2ක්ව තිබ්බ සමාජිකින් ගණන ලක්ෂ 3ක් ඉක්මවලා ගියා. සමාජිකින්ගෙන් සමාජික ගාස්තුව ඒ දවස්වල විදිහට ඩොලර් 10ක් අරගෙන තිබුණා. අද කාලේ විදිහට ඩොලර් 150ක් වගේ. මේක හැම වෙලාවෙම ධනවත් පුද්ගලයින්ගේ රහස් සංවිධානයක් වුණා. විලියම්ස්ට මිලියන ගාණක් වටින මන්දිරයක ජීවත් වෙන්න අවස්ථාව ලැබුණා. කළු ජාතීන්ට වෛර කිරීම, අපහාස කිරීම, වද හිංසා කිරීමට අමතරව සංක්‍රමණික විරෝධී, කොමියුනිස්ට් විරෝධී, යුද්ධ විරෝධී සහ කතෝලික විරෝධී වුණා. ඒ වගේම සුදු ආධිපත්‍ය, සුදු ජාතිකත්වය, ස්වදේශිකත්වය සහ බෙදුම්වාදය මේ සංවිධානයෙන් ප්‍රචාරය කරගෙන ගියා. මේක රටේ ප්‍රධානම දේශපාලන සංවිධාන වලින් එකක් වුණා. දකුණෙන් පටන් අරගෙන මුළු රට පුරාම විහිදිලා ගියා. 1925 අගෝස්තු 8 වෙනිදා KKK සංවිධානයේ 40000ක පිරිසක් පෙන්සිල්වේනියා මාවතේ පෙළපාලියක් ගිහින් තිනවා. ඒක KKK සංවිධානයේ ශක්තිය පෙන්නපු අති සාර්ථකම පෙළපාලියක් වුණා. නායකයින් මුහුණ පෙන්නගෙන තමයි මේකේ ගිහින් තියෙන්නේ. එයාලට ඕන වෙනවා මේකේ රහසිගත දෙයක් නැහැ කියලා බොරුවට එළියට පෙන්නන්න. කතෝලික විරෝධී උනේ මේ අය රෙපරමාදු අය නිසා. රෙපරමාදු භක්තිකයෙක් නම්, සුදු ජාතිකයෙක් නම්, ඔයා ඇමරිකාවේ උපන්නෙක් නම් KKK සංවිධානයට සම්බන්ධ වෙන්න පුළුවන්. ඇමරිකානු හිටපු ජනාධිපති කෙනෙක් වන හැරි ට්‍රූමන් ජනාධිපතිවරයෙක් වෙන්න කලින් එයාගේ සටහන් වල ලියලා තියෙනවා තරුණ කාලේ මැතිවරණ හේතුන් මත එයා KKK සංවිධානයට සම්බන්ධ වෙලා වැඩ කරා කියලා. ගොඩක් මිනිස්සු මේකට බැඳුනේ එයාලගේ තත්ත්වය හදාගන්න. මේක ඒ දවස්වල ඉතා ගෞරවනීය ප්‍රජා සංවිධානයක් බවට පත් වුණා. KKK සංවිධානය එයාලගේම රේඩියෝ channel එකකුත් නිර්මාණය කරනවා. එයාලගේම සින්දුවකුත් නිර්මාණය කරනවා. මේක ක්ලෑන් එකේ රේඩියෝ වලම ප්ලේ වෙන්න ගත්තා. KKK සංවිධානය එයාලගේම පත්තර එලි දැක්කුවා. The Fairy Cross සහ Searchlight කියලා. මේ පත්තරවල සංවිධානයේ තත්ත්වය හා ඒ හා සම්බන්ධ සියලුම ප්‍රවෘත්ති වාර්තා වුණා. KKK අකුරු තුන මේ කාලේ රජ වෙන්න ගත්තා. පත්තරේ ඇඩ් දාන අය KKK අකුරු පාවිච්චි කරලා ඇඩ් නිර්මාණය කළා. එයාලගේම පත්තරවලින් ජූනියර් KKK සමාජිකයින්ව බඳවා ගන්නවා කියලා නිවේදන පළ වුණා. වේදිකා නාට්‍ය සංගීත සංදර්ශන වලට අනුග්‍රහය දුන්නා. KKK සංවිධානයේ චිත්‍රපට නිර්මාණයට පවා මුදල් වැය කරා. රහස් සමාජයක් සංවිධානයක් මේ තරමටම පේන්න වැඩ කරලා නැහැ. ඒත් KKK සංවිධානය මේ හැම එකකටම වඩා වෙනස් වුණා. ක්ලෑන් එකේ සමාජිකයින් චිත්‍රපටවල රඟපෑවා, සින්දු කිව්වා, රේඩියෝ වල කතා කරා. හැම තැනම KKK සංවිධානයේ හිටියා. සංවිධානයේ ඇඳුම් ක්‍රමය චිත්‍රපටි වලටත් ගියා. වෝල් ඩිස්නි කාටුන් වල KKK සමාජිකයින්ව කාටුන් විදියට පෙන්නුවා. ඒ වෙනකොට ජූනියර් KKK පටන් අරගෙන ඉවරයි. 1920 දශකයේ විශාලතම සමාජ ව්‍යාපාරය වුණා. දරුවන්ට, තරුණ තරුණීන්ට ක්‍රියාකාරකම් වලින් පිරිච්ච සංවිධානයක් වුණා. විනෝද චාරිකාවලට 25000ක පිරිසක් එකපාර එකතු වුණා. මිනිසු පවුල් පිටින් මේ සංවිධානයට බැඳුණා. විනෝද චාරිකා තරඟ සහ තෑගි, රූපලාවන්‍ය තරඟ, පිත්තල සංගීත භාණ්ඩ වාදන තරඟ වගේ දේවල් පැවැත්වුණා. සමාජිකින්ගේ අවමංගල උත්සව, විවාහ උත්සව, දරුවන්ගේ බෞතිස්ම උත්සව වලට වෙනමම චාරිත්‍ර හඳුන්වා දීලා තිබුණා.
රෙපරමාදු ජනයාගේ දෛනික ජීවිතයේ කොටසක් වෙන්න KKK සංවිධානයට පුළුවන් වෙනවා. මේ හැමදේම වෙනකොට අනිත් පැත්තට සුපුරුදු අපරාධ සිද්ධ වෙන්න ගත්තා. KKK සංවිධානය කවුරුවත් නොකරපු දේවල් කරා. අන්තිමට ටයිල් සංග්‍රහයේ කව එකට KKK ඇතුළු වුණා. සංවිධානයේ සමාජයේ ගෞරවයක් ලබාගෙන හිටියා. එක්සත් ජනපදයේ නීත්‍යානුකූල සහෝදර දේශපාලන කණ්ඩායමක් විදියට සැලකුවා. ඒත් මේ ස්වර්ණමය යුගය වැඩි කල තිබුණේ නැහැ. 1920 දශකයේ අගභාගයේදී සංවිධානයට අපකීර්තියක් ගෙන එන ප්‍රවෘත්ති සහ කරුණු කිහිපයක් සමාජගත වුණා. ඒ තමයි ක්ලෑන් එකේ ප්‍රබලයා වන ග්‍රෑන්ඩ් ඩ්‍රැගන් ඔෆ් ඉන්ඩියානා කියලා හඳුන්වපු ඩේවිඩ් ස්ටීවන්සන් එයාගේ ලේකම්වරිය දූෂණය කරලා ඝාතනය කිරීම. පැහැරගෙන ගිහින් සපා කාලා වද හිංසා කරලා දූෂණය කරලා ඝාතනය කරලා තිනවා. මේ නිවුස් එක නිව්යෝක් ටයිම්ස් පත්තරෙත් පළ වෙලා තිනවා. මෙතනින් මිනිස්සු හිතන්න ගන්නවා ක්ලෑන් එකෙන් අයින් වෙන්න. 1920 ගණන්වල ක්ලෑන් එකේ අරමුණක් තමයි සුදු කාන්තාවන් ආරක්ෂා කරන එක. ඒත් ක්ලෑන් එක ඇතුළේම මෙහෙම දෙයක් වුණාම හැමදේම උඩියටි කුරු වෙන්න ගත්තා. ස්ටීවන්සන් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබනවා. ලැජ්ජාවට පත්වෙච්ච ස්ටීවන්සන් පත්තරයට ලිපි යවනවා ක්ලෑන් එකෙන් එයාව මේ දෙයට පැටලෙව්වා කියලා. මේ සිද්ධියට ආණ්ඩුකාරවරයා වන එඩ් ජැක්සන් ඇතුළු පිරිස සම්බන්ධ කරලා තිනවා. අන්තිමට එඩ් ජැක්සන්ටත් විරුද්ධව නඩු ගොනු වෙනවා. ක්ලෑන් එකේ අය ගණිකාවන් එක සහ මත්පැන් සාදවල අශීලාචාර විදියට හැසිරෙනවා මිනිස්සු දැකලා තිනවා. මිනිසුන්ගේ සල්ලි වලින් එයාලා මෙහෙම කරනකොට මිනිසුන්ට රිදෙන්න ගත්තා. ක්ලෑන් එකේ නායකින් සමාජයට හොඳ දේවල් හොඳ ධර්මයක් ගැන පෙන්නද්දී ඇතුළෙන් මේ වගේ ක්‍රියා වෙනකොට KKK සංවිධානයේ තත්ත්වය බාල වෙන්න ගත්තා. 1945 මැයි 8 වෙනිදා අවුරුදු 4ක යුද්ධය ඉවර වෙනවා. සැප්තැම්බර් වලදී ජපානය යටත් වෙනවා. ඇමරිකාව ජයග්‍රහණය සමරනවා. ඒත් ක්ලෑන් එක සද්දයක් නැහැ. IRS එකෙන් බංකොලොත් භාවය පිළිබඳ කරුණු හොයන්න ගන්නවා. එතකොට ක්ලෑන් එක බදු ගෙවල නැහැ කියලා ඔප්පු වෙනවා. KKK සංවිධානය ඇමරිකානු ඩොලර් 6,85,000ක් ණය වෙලා තිනවා. මේ එකම ක්ලෑන් එක අතුරුදහන් වෙනවා. යුද තත්ත්වයක් එක්කම ඇමරිකානුවන් අති විශාල සංඛ්‍යාවක් හමුදා බටින් විදියට ඇමරිකාවට එනවා. දකුණේ සුදු ජනයා මේ නිදහස පිළිගන්නේ නැහැ. 1941 දී තුන්වෙනි පාරටත් සංවිධානය බලාත්මක වෙන්න ගන්නවා. ස්ටෝන් කන්දේ ස්ථානයක හමුවීමක් පැවැත්වෙනවා. ඒකට 700ක පමණ පිරිසක් සම්බන්ධ වෙලා තිනවා. 1946 ඔක්තෝබර් මාසයේදී 1920 ගණන්වල ඉඳන්ම ක්ලෑන් එකේ හිටිය සමාජිකයෙක් වන සැමුවල් ග්‍රීන් විසින් තුන්වෙනි පාරටත් KKK සංවිධානය පටන් ගන්නවා. ග්‍රීන් කියන්නේ වෛද්‍යවරයෙක්. එයා KKK සංවිධානයේ ප්‍රචාරණ කටයුතු කරන්න පටන් ගන්නවා. එයාලව වීඩියෝ කරන්න සංග්‍රහවකට අවසර ලබා දෙනවා. බංකොලොත් තුනත් සංවිධානයේ තවත් රහස් භූගත ජාලයක් නිර්මාණය කරගන්නවා. නොපෙනෙන අධිරාජ්‍ය ආයමත් පටන් ගන්නවා. 1946 වෙනකොට සුපර්මැන් කැරක්ටර් එක සුපර් හීරෝ කෙනෙක් විදියට ඉතා ජනප්‍රියයි. සුපර්මැන් රේඩියෝ ෂෝ එකේදී සුපර්මැන් අපරාධ කල්ලියක් එක්ක සටන් වදිනවා. ඒ කල්ලියේ නම KKK. මේක KKK සංවිධානයට බාධාවක් වෙනවා. සුපර්මැන් රේඩියෝ වර්ෂන් එකේ ප්‍රධාන වාක්‍ය ඛණ්ඩය උනේ යුක්තිය සහ සත්‍ය කියලා. 1920 ගණන්වල KKK සංවිධානයේ වාක්‍ය ඛණ්ඩය උනේත් ඒකමයි. ස්ටිව් කෙනඩි කියන පුද්ගලයා ක්ලෑන් එකට ඇතුල් වෙලා රහස් ටික ඉගෙන ගන්නවා. එයා රහස් ටික සහ වෙන හැම දෙයක්ම හොඳ නැහැ කියලත් ඒවා ගැන ඇත්ත සුපර්මැන් කාටුන් එක හරහා සමාජගත කරන ප්‍රොඩියුසර්ස්ලට කියලා තිනවා. මේක අතිසාර්ථක වෙනවා. 1947 දී අධිකරණ දෙපාර්තමේන්තුව විසින් ක්ලෑන් එක කඩාකප්පල්කාරී සංවිධාන ලයිස්තුවට එකතු කරනවා. සංවිධානයේ සමාජිකින් ගණන 20000ට අඩු වෙනවා. 1920 ගණන්වල හිටි මිලියන ගාණක් එක්ක බැලුවාම මේක හරිම අතලොස්සක්. ඒ තවමත් තර්ජනය ඉවර නැහැ. කොයි වෙලාවක හරි ආයමත් KKK සංවිධානය ඔලුව උස්සනවා. හැමෝම දැනගෙන හිටියා ඉතා ඉක්මනින් අප්‍රිකානු ඇමරිකානුවන් අයිතිවාසිකම් ඉල්ලයි කියලා. පස්සේ කාලේ KKK සංවිධානයෙන් කතාබහක් නැති වෙනවත් එක්කම කළු ජාතීන් තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලන්න පටන් ගන්නවා. රහසිගත සංවිධානයක් විදිහට පටන් අරගෙන සමාජිකින් තමන්ගේ මුහුණ ප්‍රසිද්ධියේ පෙන්නපු සහ 1940 ගණන්වල ඉඳලා අද වෙනකම් තවමත් රහසිගතව ක්‍රියාත්මක වෙන සංවිධානයක් තමයි KKK කියලා කියන්නේ. කූ ක්ලාස් ක්ලෑන් නොහොත් KKK සංවිධානයේ ඇමරිකානු ඉතිහාසයේ අවුරුදු 150කට අධික කාලයක් තමන්ගේ ක්‍රියාකාරකම් පවත්වාගෙන යනවා. ඇට්ලන්ටා මර්ඩර්ස් වලටත් වග කියන්න ඕනේ KKK සංවිධානය කියලා තොරතුරු හොයාගෙන තියෙනවා.
1979 පස්සේ ඇට්ලැන්ටාවල පොඩි දරුවන් 21ක් සහ තරුණයින් 6 දෙනෙක් පැහැරගෙන ගිහින් ඝාතනය කරලා තිනවා. ගොඩක් අය කියන ගත්තා මේක කරන්නේ KKK සංවිධානය කියලා. ඒකට හේතුව තමයි ඇට්ලැන්ටාවල ඝාතනයට ලක්වෙච්ච දරුවන් තනිකරම කළු ජාතික දරුවන්. ඒ වගේම තමයි ස්ටෝන් කන්දට ඇට්ලැන්ටාව ළඟ නිසා. ඇට්ලැන්ටා මර්ඩර්ස් ගැන වීඩියෝ එකක් මම මීට කලින් කරලා තිනවා. ඔයාලට පුළුවන් ඒකත් ගිහිල්ලා බලන්න. මේකටත් KKK සංවිධානය සම්බන්ධයි කියලා යම් තොරතුරක් හම්බ වෙලා තිබුණා. KKK සංවිධානයේ ඇතුළාන්තයේ වෙච්ච තවත් සිද්ධි සහ කතාවක වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.